1955 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම මට්ටමේ ෆිල්ම් පහක් තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ. ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම සිනමාව පිළිබඳ ඉගෙන ගන්න කැමති හැමදෙනාටම මේ ෆිල්ම් පහ අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අංක 5 තමයි The Lady Killers චිත්‍රපටය. මිස්ටර් ඇලෙක්සැන්ඩර් මැකන්ඩ්‍රික් විසින් අධ්‍යක්ෂණය කරපු ඩාර්ක් කොමඩි ෆිල්ම් එකක් විදිහට The Lady Killers චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. වයෝවෘද්ධ කාන්තාවක් වන විල්බර්ෆෝස් මහත්මිය තම නිවසේ කාමරයක් නොදැනුවත්කමින් අපරාධකරුවන් කණ්ඩායමකට ලබා දෙනවා. ඉතින් මේ අපරාධකරුවන් කණ්ඩායම ඈට හොරා සිදු කරන මංකොල්ලයක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් හාස්‍ය ආතතිය වගේම දීප්තිමත් චරිත කතිකත්වයකින් මිශ්‍ර වුණු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට ගොඩක්ම හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා මම හිතනවා. අංක 4 තමයි රිෆිවි චිත්‍රපටය. මිස්ටර් ජූල්ස් ඩැසින් විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටය විදිහටත් මංකොල්ල කෑම් වටා ගොඩනැගෙන චිත්‍රපටවලට ඍජු බලපෑමක් වගේම අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණු දැවැන්ත නිර්මාණයක් විදිහටත් රිෆිවි චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. අපරාධකරුවන් පිරිසක් ඉතා සූක්ෂමව සැලසුම් කරපු විශාල සරණාභරණ මංකොල්ලයක් වටා තමයි මේ කතාව කලාගෙන යන්නේ. ඉතින් යථාර්ථයෙන් බැහැර නොවී සවිස්තරාත්මක මංකොල්ලයක් වටා ගොඩනගපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට ගොඩක්ම හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා මම හිතනවා. අංක 3 තමයි The Night of the Hunter චිත්‍රපටය. මිස්ටර් චාල්ස් ලාටන් විසින් අධ්‍යක්ෂණය කරපු හොඳම චිත්‍රපටය විදිහට The Night of the Hunter චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. විශාල මුදලක් හොරකම් කිරීම නිසා බෙන් හපර් කියන දෙදරු පියෙකුට මරණ දඬුවමේ නියම වුණත් ඔහු විසින් හොරකම් කරපු ඒ විශාල මුදල රහසිගත ස්ථානයක තබා ඇති බව එම සිරකුටියේම සිටි හැරි පවෙල් කියන ආගමෙන් මිනිස්සුන්ව නම්ම ගන්න දේශකවරයෙකුට දැනගන්න ලැබෙනවා. ඉතින් හිරෙන් නිදහස් වීමෙන් පසු එම සැඟවුණු මුදල් පසුපස ලුහුබඳින දේශකවරයා වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් යහපත සහ නපුර පිළිබඳ අද්විතීය ගවේෂණයක් ලබා දීපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති අයට ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අංක 2 තමයි ඩයබොලික් චිත්‍රපටය. මිස්ටර් හෙන්රි ජෝර්ජ් විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටය විදිහටත් ත්‍රාසජනක චිත්‍රපටවලට වගේම සිනමාවට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වුණු දැවැන්ත නිර්මාණයක් විදිහටත් ඩයබොලික් කියන මනෝවිද්‍යාත්මක ප්‍රංශ චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. විවාහ යුවලක් වන මිෂෙල් සහ ක්‍රිස්ටිනා විසින් පාසලක් පවත්වාගෙන ගියත් මිෂෙල් තම බිරිඳ වන ක්‍රිස්ටිනාටත් පාසලේ කාර්ය මණ්ඩලයටත් එම පාසල ඉගෙන ගන්න ළමයිටත් ඉතා කෝරව සලකන පුද්ගලයෙක්. ඉතින් තම සැමියාගේ දැඩි කෝරත්වය තවදුරටත් ඉවසා ගැනීමට නොහැකුණු ක්‍රිස්ටිනා ඔහුව ඝාතනය කිරීමට තීරණය කරනවා. ඉතින් මේ ඝාතනයෙන් පසු ක්‍රිස්ටිනාට මුහුණ දීමට සිදුවන කිසිවිටකත් අපේක්ෂා නොකරපු සිදුවීම් මාලාවක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් විකාරරූපී සිදුවීම් දාමයක් වටා ගලා යන මේ සයිකොලොජිකල් ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචනය, චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අංක 1 තමයි පාත පංචාලි චිත්‍රපටය. ඉන්දියානු සිනමාවෙත් ලෝක සිනමාවෙත් විශිෂ්ට නමක් දැරූ අධ්‍යක්ෂකවරයෙක් තමයි මිස්ටර් සත්‍යජීත් රායි කියන්නේ. ඉතින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු මුල්ම සහ විශිෂ්ටතම චිත්‍රපටය විදිහට පාත පංචාලි චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. කතා තුනකින් ගොඩනැගුණු අපෝ ත්‍රිලොජි එකේ පළවෙනි කතාව විදිහට බෙන්ගාලයේ ජීවත් වන දුප්පත් පවුලක් වන අපෝගේ පවුලට මුහුණ දීමට සිදුවන විවිධ දුෂ්කරතාවයන් සහ ඒවා විඳදරා ගන්න ආකාරය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් පෞල් ජීවිතයේ ඇති සුන්දරත්වය සහ දුෂ්කරතාවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ තියුණු ගවේෂණයක් ලබා දීපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචනය, චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් 1955 දී රිලීස් වුණු තවත් ෆිල්ම් ගොඩක් තිබුණත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් පහ බලන්න කියලා මම කියනවා. ඒ වගේම මෙතන කියපු නැති ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතුණු තවත් ෆිල්ම් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවත් කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.